අද අපි යන්නේ කොළඹ ඉඳන් පැය කමාරකින් වගේ යන්න පුළුවන් විහාරස්ථානයකට. ඉතින් අද අපි ආවේ කුකුණික කිත්තිරි මෙවන් රජමහා විහාරයට. මේ විහාරස්ථානය පිහිටා තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ හොරන් නගරයට ආසන්නව. මෙම විහාරස්ථානයේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවස දක්වා දිව යන බව සඳහන් වෙනවා. මේ විහාරස්ථානයට ඇතුල් වෙනකොටම පේනවා ගල් කඳු අතර ස්වභාවික පරිසරයක හරිම නිස්කලංක වාතාවරණයක්. නගරයේ කලබලෙන් ඈත් වෙලා මනසට සැනසීමක් ගන්න මේ විහාරස්ථානය හරිම සුදුසු තැනක්. කිත්සිරි මෙවන් රජ සමයේ මේ විහාරස්ථානය බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් ලෙස පැවති බවට පුරාවිද්‍යා සෙල්ලිපි සාක්ෂි තියෙනවා. මෙම විහාරයේ තවත් විශේෂත්වයක් තමයි පුරාණ ගිරිලිපිය. කිත්සිරි මෙවන් රජුගේ රාජ්‍ය සමයට අයත් බව සැලකෙන මෙම ගිරිලිපිය මේ පූජනීය භූමියට වසර 100 ගණනාවක ඉතිහාසයක් තිබෙන බව පෙන්වන වැදගත් පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලෙස හඳුන්වන්න පුළුවන්. විහාර භූමියේ තියෙන පුරාණ විහාර ගෙය කබොක් ගල් සහ මැටි වලින් නිර්මාණය කරලා තියෙන අතර එහි බිතුසිතුවම් සහ මකර තොරණ විශේෂ ආකර්ෂණයක් වෙනවා.
ඉතින් කොළඹට ආසන්නයේම ඉතිහාසයේ අගය, පුරාවිද්‍යාත්මක වටිනාකම, ස්වභාවික සෞන්දර්යය සහ අධ්‍යාත්මික නිස්කලංකභාවය එක් වූ පුණ්‍ය භූමියක් ලෙස පූජනීය පොකුණුවිට කිත්සිරි මෙවන් රජමහා විහාරය ඔබ අනිවාර්යයෙන්ම වැඳ පුදාගෙන යා යුතු පන්සලක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් අපි ආයෙත් මේ වගේම තවත් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු.